Issy Imachi subscribe channel. හෙලෝ ගයිස්, ඔන්න අද මම ගෙනාවේ ගේන්න නොහිතපු වීඩියෝ එකක්. අපේ ගෙදර ආදරෙන් හදපු පූස් බබා නැති වෙලා දැන් දවස් කීපයක් වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක ගේන්නේ මෙයා ආය අපිත් එක්ක නැහනේ. ඒ කියන්නේ මට ආයෙත් මෙයා එක්ක වීඩියෝ ඔයාලට ගේන්න බැරි වෙනවා. ඒ නිසා මම මගේ ළඟ තිබුණ පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් දාලා තමයි මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ. අපි ආදරෙන් ගෙදර හදපු සතෙක් නැති වුණාම ගෙදර හරි පාළුයි. ඒක සත්තු හදන සත්තුන්ට අවංකව ආදරය කරන අය හොඳටම දන්නවා. මගේ බ්ලොග් බලන ඔයාලා දන්නව නේද? මම දාන හැම වීඩියෝ එකකම චූටි හරි කොටසක අපේ පූස් බබත් ඉන්නවා. මේ වීඩියෝ එක එඩිට් කරද්දිත් මට හරි දුකයි. මෙයාව ගොඩක් මතක් වෙනවා. මම වගේ මෙහෙම පූස් බබාලට ආදරය කරන අය කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. හොඳේ. මේ වීඩියෝ එක බලන සමහරු කියාවි ඊයේ මල ජරාවෙනි පූසෝ කියලා. ඔව්, සමහරු බල්ලොන්ට පූසොන්ට ආස නැහැ. ඒ වගේම තවත් අය ඉන්නවා බල්ලන්ට පූසන්ට හරි ආදරෙන් සලකනවා. ඉතින් අන්න ඒ වගේ කෙනෙක් තමයි මම සත්තුන්ට හරි ආදරේ. මොන සතෙක්ට වුණත් මට පූසෝ දැක්කම නම් පිස්සු හැදෙනවා. අපේ ගෙදර මීට කලින් පූසෝ කීප දෙනෙක්ම හදලා තියෙනවා. අනේ මොන හරි හේතුවක් නිසා මේ පූසෝ අපේ ගෙදර ඉන්නේ අවුරුද්දයි හෝ දෙකයි. ඊට වැඩිය නම් කිසිම පූසෙක් අපේ ගෙදර ඉඳලා නැහැ. ඒකට හේතුව තමයි ඔයාලගේ පැත්ත නම් ඉන්නවද දන්නේ නැහැ. අපේ පැත්ත නම් ඉන්නවා කොළදිවිය කියලා සාමාන්‍ය බළලුන්ට වඩා ටිකක් ලොකු බළලෙක්. කොළදිවිය කියන බළල ඇවිල්ලා ගෙවල් වල හදන පූසන්ව මරලා දාලා යනවා. ඉතින් ඔයාලත් ගෙදර ආදරෙන් හදන සත්තුන්ව පරිස්සම් කරගන්න. අදට මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. පරිස්සමින් ඉන්න බුත් සරණයි. බයි බයි.